ඉතාලියේ බ්‍රේෂියා නගරේ තමයි පතලින වොයිස් මේ මොහොතේදී රැඳෙන්නේ. මාත් එක්ක මේ ඉන්නේ මාලින්ද පෙරේරා. මෙයාට අවුරුදු 50යි. හැබැයි 50 වෙනි පාටිය අද මූන්ලයිට් රෙස්ටුරන්ට් එකේ ගන්නේ ලේසි පහසු විදිහට නෙමෙයි. මේ මේරියස්ලාව ගෙනල්ලා තමයි මෙයාගේ පාටිය ගන්නෙ. එතෙන් පුංචි කාලේ ඉඳන්ම දුක් මහන්සි වෙලා හරි හම්බ කරපු කෙනෙක් තමයි අද මේ විදිහට සතුට මුක්ති විඳින්නේ. සමහර අය කියනවා කන්න බොන දෙයට වියදම් කරන්නේ නැහැ ඉතාලියාවේ කියලා. එන්නේ ඒ අයට මෙන්න මේ වීඩියෝ එක පෙන්වන්න. කාලා බීලා සතුටින් ජීවත් වෙන පුද්ගලයෙක් තමයි මාලින්ද කියන්නේ. ඉතින් මේ මොහොත වෙන විට ඉතාලිය සහ ලංකාවේ අතිවිශාල ප්‍රමාණයකට රැකියාව අවස්ථා උදා කරලා දීලා තියෙනවා. මාලින්ද පටන් ගත්ත පුංචි තැනකින් මාලින්දට තමන්ගේ ලොකු තාත්තා ලොකු හයියක් වෙලා තියෙනවා. අදටත් මාලින්දගේ නිවසට ඇලෝසියස් විලා කියලා දාලා තියෙන්නේ ලොකු තාත්තගේ නම. ලංකාවේ ඇලෝසියස් ට්‍රාන්ස්පෝර්ට් කියන්නේ මාලින්දගේ ව්‍යාපාර ආයතනයක්. ඒකට ලොකු තාත්තගේ නම. ඒ විතරක් නෙවෙයි ඒ ව්‍යාපාර ජාලයටම ඇලෝසියස් ප්‍රයිවට් ලිමිටඩ් කියලා නම දාන්න මනුස්සකම තියෙන මාලින්ද අමතක කෙරුවේ නෑ. ඊට පස්සේ ඉතාලියට එනවා. ඉතාලියට ඇවිල්ලා කොමියුනිකේෂන් එක වැඩ කරනවා. ඊට පස්සේ ඉතාලියේ කොමියුනිකේෂන් එක වැඩ කරලා ඊට පස්සේ බදාන්ත රැකියාවක් කරනවා. ඊට පස්සේ ඉම්ප්‍රෙසරි පොලිසිය හැක පිරිසුදු කිරීමේ රැකියාව කරනවා. ඊට පස්සේ මෙයාට chance එකක් හම්බ වෙනවා. ලොරි දෙකක් ගන්න අර හම්බ කරපු සල්ලි වලින්. කාගේවත් සල්ලි වලින් නෙමෙයි. මෙයාගේම සල්ලි වලින්. අද වන විට ඒ ලොරි දෙකෙන් පටන් ගත්ත ජීවිතය ලොරි 130කට එහා ව්‍යාපාර ආයතනයක් එක්ක මාලින්ද සතුටුලා තියෙනවා. ඉතින් මාලින්දගේ මේ ජීවිතය මේ විදිහට ගත කරන්නට මෙන්න මේ බිරිඳ මුණ ගැහෙනවා තානියා අයිය දෙනවා මේ මහත්යාට තමන්ගේ ජීවිතේ ලස්සනට ඉදිරියට ගෙනියන්න. ඉතින් මොවිලොක් ට්‍රාන්ස්පෝර්ට් කම්පැනි SRL ආයතනයක් ආරම්භ කරන්න මේ අයට හැකි වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි මේ සුන්දර කැදැල්ල මේ පුංචි පුතයි දුවයි එක්ක ගත කරන්නේ. ඒ වගේම මාලින්ද තමන්ගේ හරි හම්බ කරගත්ත මුදල් වලින් වැඩ පෙන්වන්න යන්නේ නැහැ. නිහඬව හැමෝටම උදව් කරගෙන තමන්ගේ සේවක මණ්ඩලයත් යාළුවෝ බවට පත් කරගෙන තමයි මේ ගමන යන්නේ. ඒ විතරක් නෙවෙයි මෙතෙන්ට එන අය බොහෝමියක් කතා බහ කරුවේ. අපේ බොසා මාරම හොඳ මිනිස්සෙක්. බොස් කියලා නෙමෙයි අය කතා කරන්නේ. අයියේ මෙයා කතා කරන්නේ මචං කියලා කතා කරන තත්ත්වයට පත් කරගෙන මේ අයත් එක්ක ගමනක් යනවා. තානියත් එහෙම තමයි. තමන්ගේ සේවක මණ්ඩලයේ බොහෝ දෙනාට අවශ්‍ය කරන දේවල් මෙයා එක්කන් ගිහිල්ලා අරන් දෙනවා. සතුටින් ගත කරනවා. ඒක තමයි වෙන්න ඕනේ. මහා පොළොවේ පය ගහපු මිනිස්සුන්ට තමන් ආපු මග අමතක නොවන මිනිස්සුන්ට හැමදේම හරියනවා. ඒ අය දන්නවා තව කෙනෙක්ගේ වේදනාව, තව කෙනෙක්ගේ දුක. ඉතින් තානියා අද මේරියන්ස්ලා මේ ෂෝ එකට ඇවිල්ලා තියෙනවා. අතිවිශාල ප්‍රමාණයක් එක්ක තමයි පාටිය ගෙනියන්නේ. මොකද හිතෙන්නේ අද දවසේ ඒ ඩ්‍රීම් එකේ හීනේ ඉෂ්ට වෙලා තියෙනවා. මාලින්ද කිව්වේ මීට මාස ගණනාවකට පෙර අපි මුණ ගැහෙන්නේ මූන්ලයිට් රෙස්ටුරන්ට් එක. මගේ බර්ත්ඩේ පාටිය තියෙනවා නොවැම්බර් මාස 23 වෙනිදා. ඔයත් තියාගන්න දිනේ එදාට ගහන්න ඕනේ ලංකාවේ සුපිරිම බෑන්ඩ් එකක්. මේරියස්ලා ගස්සන්නයි මට ආසාව තියෙන්නේ කිව්වා. හැබැයි එහෙම කියද්දි මමත් තක්කු බුක් වුණා. මේරියස්ලා ගහන්න බ්‍රේෂියාවල මෙයාගේ 50 බර්ත්ඩේ එකට. හැබැයි ඒ කිව්වා වගේම වාසනාවත් කැරකුණා මේරියස්වත් යුරෝප් ටුවර් එකක් ඇවිල්ලා තියෙන්නේ. ඒ මොහොතේදී සල්ලි කියලා බැලුවේ නෑ. එයාගේ හීනේ තිබ්බේ මේරියස් ගෙන්නන්න නම් මේරියස්ලම තමයි මගේ ෂෝ එකට ගෙන්නන්නේ කියලා. ඔන්න ඔය විදිහට තමයි මේ දේවල් සැලසුම් කරගෙන තියෙන්නේ. අද දවස ඉතාමත් සුපිරි දවසක්. ඉතින් අපි කියන්නේ ඉතාලියේ ජීවත් වෙන අපේ ශ්‍රී ලාංකිකයෝ අති විශිෂ්ට රැකියා කරගෙන ඉතාලි ජාතිකයන්වත් ඉතාමත් හොඳින් තේරුම් අරගෙන ඒ අයත් එක්ක වැඩ කරනවා. මෙයාගේ බ්‍රේෂියා ඔෆිස් එකේ ඉතාලි ජාතිකයෝ 20 දෙනෙක් වැඩ කරනවා. ඉතින් ලාංකිකයා තමයි ආම්බුදා. කොච්චර ආඩම්බරද. ඉතින් අපි සුබපතනවා මාලින්ද මේ ජීවිතේ ඉදිරියට යන්න කියලා. මෙයාගෙන් ප්‍රශ්න අහුවොත් මොනවා වෙයිද? මාලින්ද එකම දෙයක් කියන්න ඕන. මොකද දැනෙන්නේ අද දවසේ? ඇත්තටම ගොඩාක් සතුටුයි අද මේ ඔක්කොම ඕගනයිස් කරේ. ඔයයි මම මොකුත් කෙරුවේ නැහැ. ඇත්තටම එයා තමයි ඔක්කොම ඕගනයිස් කරලා මේ පාටිය මේ විදිහට කරගන්න. අස්සයා දුවන්න පුළුවන්. ජයග්‍රහණ කරනවා. හැබැයි මේ ජයග්‍රහණ වලින් ලැබෙන මුදල් කළමනාකරණය කරගන්නට මේ වගේ ශක්තිවන්ත ගැහණියෙක් ඉන්න ඕන. ඒ වගේම වාසනාවන්ත ගැහණු කෙනෙක් ඉන්න ඕන. ඒක ලැබිලා තියෙනවා. අපි ඔබ දෙපළටම ජය ප්‍රාර්ථනා කරනවා. සුබ බෝධියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පුංචි හපන්නු දෙන්නෙක් ඉන්නේ. ඉදිරි අනාගතයේදී තාත්තා යම්මයි ගෙනියන මේ දේ ඒ අයත් ගෙනියනවාමයි අනිවාර්යෙන්ම. එහෙනම් හැමදෙනාටම ජය වේවා. මාලින්ද පෙරේරාට සුබම සුබ උපන්දිනයක් වේවා. එහෙනම් යාසේ පතරන වොයිස් ආන්ටි. මාත් එක්ක මේ ඉන්නේ
බ්‍රේෂයා නගරේ පොලිටෙක් ආයතනයේ ප්‍රධානියා හසිත නිස්සංක ඉතින් මෙතුමා තමයි 2007 වර්ෂයේදී මේරියස්ලම යුරෝප් සංචාරයට ගෙනාවේ චාමර වීරසිංහ එක්ක. අද මාලින්දගේ බර්ත්ඩේ පාටියට මේරියස් ගෙනල්ලා තියෙනවා. ඒකත් සම්බන්ධීකරණය කරලා දුන්නා. මොකද හිතෙන්නේ මේක? ඇත්තටම ගොඩක් සන්තෝෂයි. ඉස්සෙල්ලා මට කියන්න ඕන දෙයක්. මොකද ලංකාවේ ඉඳලා අපි ඉස්සර මේ නිවේදකයෙක් ගෙන්වීමේ ක්‍රියාදාමය තිබ්බා. දැන් ඒකට සිත තියලා අපිට ඇත්තරම බිහිලා තිනවා නොම්බර 1 නිවේදකයෙක් මහින්ද පතිරන මේ මූුණට කියන දෙයක් නෙමේ. ඇත්තටම එදා ඉඳලා ගොඩාක් සන්තෝෂයි. ඇත්තටම ප්‍රොෆෙෂනල් තත්ත්වයේ වැඩක් කරන කෙනෙක්. මට ගොඩාක් සන්තෝෂයි. ගැන අපේ යුරෝපයේ ඕනම වැඩක් බය නැතුව බාර දෙන්න පුළුවන් මහින්ද පතිරන. එතකොට ඒ වැඩේට අපි සම්බන්ධ වෙලා තිනවා අද. ඉතින් අපි අද මේරිය සංගීත කණ්ඩායම අපේ හිතවතා යාළුවා ඔක්කොම මහින්ද කවුද අපේ මාලිංග පෙරරගේ වැඩේට සහභාගී වෙලා තිනවා. ඉතින් ඒක ඇතුලේ තම සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඉතින් ගොඩක් සන්තෝෂයි. ඔක්කොම අද හම්බුණා. මේ ගොඩක් සතුටු වුණා. ගොඩක් සන්තෝෂ දවසක්. මාලින්ද ළඟ රැකියා කරන පුද්ගලයෙක් තමයි මේ ඉන්නේ. මොකද හිතෙන්නේ හම්පා පිළිබඳ. ඇතරම මේ මාලින්දයි මයි රස්සාවට කලින් අපි දෙන යාළුවෝ. ඒ යාළුකම ඒ විදිහටම තියෙනවා අපි දෙන්නගා. ඒ කියන්නේ සේවකයාගේ හම්පුතාගේ අතර පරතරයක් තියන්නේ නැතිව වැඩ කරන්න පුළුවන් කෙනෙක් තමයි මාලින්ද කියන්නේ. මොකද මම ඉතාලි ගොඩක් කල් ඉතින් මට හම්බෙච්ච හම්පුතු අතර ඇත්තම මේ ගොඩක් හරි ලේසියෙන් වැඩ ගන්න පුළුවන්. අපේ ඕනම දෙයක් කතා ගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක් වගේ එයා කොච්චර ඉහළට ගියත් එයා කවදාවත් එයාගේ ඒ පරතරය අපිට පෙන්වන්නේ නැහැ. ඒ හින්දා අපි හරි කැමති මේ එයාගා වැඩ කරන්න. මාත් එක්ක මේ ඉන්නේ චාමර. චාමර දැන් මාලින්දගේ බර්ත්ඩේ පාටියනේ ක්‍රියාත්මක වෙන්නේ. මේරියන්ස්ලා තමයි ප්ලේ කරන්නේ. ඉතින් විශාල පිටිසක් ඇවිල්ලා තියෙනවා. මූන් ලයිට් එක ආද ලස්සන තරු පිරිවර තියෙන්නේ. මොකද හිතෙන්නේ මේ ගැන? ඇත්තටම මාරම සතුටු දවසක්. ඒ කියන්නේ මගේ සහෝදරයා ජනත් මාලින්ද. ඉතින් එයාගේ ලොකු ඕනකමක් තිබ්බා එයාගේ 50 වෙනි සංවත්සරය ලස්සනට කරන්න. ඉතින් අපි කතා කරා මෙහෙම කරමු කියලා. ඉතින් ඇත්තටම එයා හරි වාසනාවන්තයි. මොකද එයාගේ සිතුවිල්ලක් තිබුණා මේරියන්ස් නලින් පෙරේරා ප්‍රමුඛ මේරියන්ස් සංගීත කණ්ඩායම මේ වැඩේට ඕන කියලා. ඉතින් එයාගේ වාසනාවට මේ දවස්වල නලින් පෙරේරා ලෝකේට ආවා. ඉතින් ඒත් එක්කම අපි කතා කරා. ඉතින් නලින් අයියා කිව්වා එන්නම් කියලා. ඉතින් අර එයාගේ සිතුවිලි ඇත්තටම ඒ හදවත හොඳින්ද හැමදේම හරි ගියා. ඉතින් ඇත්තටම මම හිතනවා අද බ්‍රේෂියා එක වෙනම සංදර්ශනයක් අද මෙතන තිබුණා. ඉතින් මටත් ඇත්තටම මගේ සහෝදරයා හැටියට මට සතුටුයි. කියන්න වචන නැහැ ඒක. ඇත්තටම මේ වැඩේ මට ඔයාගෙනත් කියන්න ඕන. මොකද ඒදා දවසම මම තීරණය කරා ඔයාව මේ වැඩේට අවශ්‍යමයි කියලා. ඉතින් ඒකින්ද ඔයත් මේ වැඩේ ලස්සනට කරලා දුන්නා. මෙයාත් ගායකෙක් ඔයාලා හිතනවා ඇති. මෙයා කොහෙද හිටියේ කොහෙද එකපාරටම ලංකාවේ නැතුව ගියේ. මෙයා ඉන්නේ බ්‍රේෂියා වල. ඔයාලා හිතන එක්ක නනවා මේ චාමර වර්ණකුල. ජයෝ thank you. සසිතත් කියනවා සිසිතත් කියනවා. සිසිත. මාත් එක මේ ඉන්නේ සිසිත බ්‍රේෂියා නගරේ සවුන්ඩ් එකක් ක්‍රියාත්මක කළ දෙවෙනි චරිතයක් මේ මීටියට. ඉතින් මෙයා ඊට පස්සේ කාලයක් මේ හැමදේම නතර කරලා තිබ්බා. හැබැයි ඊට පස්සේ යලිත් ගමන ආරම්භ කෙරුවා. මාලින්දත් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද? එයාගේ සම්බන්ධය කිව්වොත් මම වැඩ කරුවා සවුන්ඩ්ස් අතරියන් පස්සේ මට කිව්වා මාලින්ද උඹ සවුන්ඩ්ස් අතරියොත් මට රස්සාව දෙනවා කියලා. මම ජොබ් එකක් වශයෙන් අවුරුදු 8ක් මාලින්ද එක්ක වැඩ කරුවා. ඊට පස්සේ මම ලංකාවට ගියාට පස්සේ මම වෙන තැනක ආයතනයක වැඩ කරගෙන ඉන්න ගමන් මාගාව තිබුණා ලොරියක්. ඊට පස්සේ මාලින්ද ඔය ලොරිය දාපන් වැඩට. වරෙන් මා ළඟට මම ජොබ් එකෙන් බහලා ඇවිල්ලා වැඩ කරුවා. වැඩ කරගෙන ඉන්න ගමන් උල්ගොන දෙකක් ඒ කියන්නේ අපි බැලුවොත් දුකාති දෙකක් මාලින්ද ගාව මම දැම්ම වැඩට. මම අවුරුදු 3ක් විතර මාලින්ද එක්ක වැඩ කරුවා. ඇත්තටම හොඳයි. ඊට 3න් මම ඉස්සරහට එතනින් අයින් වෙලා වෙන ගමනක් ගියා. ඇත්තටම මාව මේ තත්ත්වයට ආවේ මාලින්ද කියන්නේ මගේ සහෝදරිය. මගේ දෙමව්පියන්ට පස්සේ ඉන්න එකම පුද්ගලයා තමයි මාලින්ද මේ තත්ත්වේ. මොකද ඇත්ත කතා කරොත් ලාංකිකයන්ට හොඳ පුද්ගලයෙක් රස්සාව දීලා තියෙනවා. ඒ වගේම තමයි තව එක ප්‍රශ්නයක් කියන්න මම කෙලින්ම කියන්නම් ඔයාලට. අපේ සමහරක් ලාංකිකයන්ට ලාංකික උදව් කරන අඩුයි. මාලින්ද කියන්නේ සුපිරිම ගණේ පුද්ගලයෙක්. ඕනම කෙනෙක්ට ජොබ් එකක් දීලා ඉදිරියට යමන් කියලා කියන පුද්ගලයෙක්. ඒ ගමන ඇත්තටම අද සාර්ථකයි. මම මේ අද ලංකාවට යන්න හිටිය අපේ ෆැමිලි එකම ඒක කැන්සල් කරලා තමයි මේ සහභාගී වෙන්නේ. මොකද මට අතාරින්න බෑ. මගේ සහෝදරයෙක් ඇත්තටම මේ පපුවේ ඉන්න ඕන වෙලාවක. මාලින්ද ගැන ඇත්ත කතාව ඔන්න ඕකයි.
රෙස්ටරන්ට් ආයතනයේ අධිපතිතුමා සුනිල් ශාන්ත මහත්මයා තමයි මාත් එක්ක ඉන්නේ. ප්‍රමිතිගත කිරීම අනුව එනවා නම් ඔන්න ඉතාලියේ බර්ත්ඩේ පාටියක් ඒ වගේම වෙඩින් එකක් ඕනම උත්සවයක් ගන්න ප්‍රමිතියට හදලා රහට කෑම දෙකන ප්‍රමිතිගත ආයතනය තමයි මූන්ලයිට් කියන්නේ. අද මූන්ලයිට් රෙස්ටරන්ට් එකේ මේරියස්ලා තමයි ගහන්නේ බර්ත්ඩේ පාටියක් 50 වෙනි උපන්දිනේ ඉතාමත් ඉහලින් නම්බර් 1 වැඩක් කරනවා. ඉතින් ඒ තමයි මාලින්දගේ බර්ත්ඩේ එක. මොකද හිතන්නේ දැන් ඔබේ ආයතනය තමයි මේ වැඩේ වෙන්නේ. ඇත්තටම අද ලොකු සන්තෝෂ දවසක්. මගේ හොඳම යාළුවා තමයි මාලිංග කියන්නේ. එයාගේ බර්ත්ඩේ පාටි එක අද සුපිරි විදියට කරනවා. නොවෙත් නැති වෙන්න ඇත්තම කිව්වොත් අපි සිංහල වචන කියනවනම් නමුත් ඇත්තටම ගොඩක් සන්තෝෂයි. සුපිරි විදියට වැඩේ යනවා. ඇත්තටම ගොඩක් සන්තෝෂයි. අපි කියන්නේ හැමෝටම ආරාධනා කරනවා මොන්තිකෑරි පල්ලියේ හරි දෝසකොස එද්දි ඕනනම් ඇවිල්ලා අපි මෙතන ඇවිල්ලා රසබදුන් ඉඳලා යන්න පුළුවන්. ඒ වගේම හැමෝටම ආරාධනා කරනවා මොනාරි පාටි එකක් තියෙනවා නම් අපි ඇවිල්ලා අපි හමු වෙන්න කියලා. මූන්ලයිට් ප්‍රේෂියා ලීෂා ටීවී කියන්නේ SMS ආයතනයක් නෙමෙයි. ඉතින් ඒ දිනේෂ් කරුණාරත්න කියන්නේ අති විශිෂ්ටයෙක්. ඉතින් ලංකාවේ කලපුරුද්දයි පළපුරුද්දයි එක්ක ඇවිල්ලා ඉතාලියේ වැඩ කරන නිවේදකයෙක්. ඒ වගේම තමයි ඕනෑම උත්සවයක් සංවිධානය කරන්නට පුළුවන් හැකියාවක් තියෙන කොල්ලෙක්. ඉතින් එයා මේ වැඩේට ලොකු හයියක් දීලා තියෙනවා. බලන්නකෝ එයාගේ අදහස මොකද්ද කියලා මේ පාටිය පිළිබඳව. ඕම හින්දයි මේ ඇත්තටම මේ ඉන්න ඇත්තටම ප්‍රබලගණේ ව්‍යාපාරයත් එක්කම ඇත්තටම මම හිතන්නේ මේරියස් සංගීත ගන්න ඉතාලියේ පුද්ගලික පාටියක් ගන්න මම හිතන්නේ ප්‍රථම වතාව. ඒ වැඩත් එක්ක මම හිතන්නේ මුල රෙස්ටොරන්ට් ආයතනයේ වතේ නොයිස් ඒ වගේම අපේ දන්න කියන හිතවතුන් හැමදෙනාම ඩී සවුන්ඩ් ඩී ලයිට් ඒ කියන හැමදෙනාම එකතු වෙලා අද මාලින්දේ පාටියේ ජයර ලස්සනට ලෑස්ති කරලා ඉතින් ලිෂා එන්ටර්ටේන්මන්ට් අපිත් පුළුවන් විදියට මේ වැඩේ ඉහළටම අරගෙන යන්න පුළුවන් හැකි උපරිම සාධාරණයක් කරන්නට ලිෂා එන්ටර්ටේන්මන්ට් ලෑස්ති වෙනවා. ඒ කියන්නේ ප්‍රේෂියා නගරයේ පමණක් නොවේ ඉතාලියේ කොතන තිබ්බත් ලීෂලා සෙට් වෙලා ඉන්නවා ඕනෑම පාටියක් අපිට පුළුවන් විදියට ඒ අයගේ අභිමතාර්ථය ඉෂ්ට කරන්නට ලිෂා එන්ටර්ටේන්මන්ට් හැම වෙලාවෙම ලෑස්ති වෙලා තියෙන ලස්සන සුන්දර දවසක් සුන්දරම ලෙසම ගෙවන්න.